රයිට් ඉතින් අපි බලමු මේ බන්ධාන එකක් කොහොමද හරියට ටයි කරගන්නේ නැත්නම් හරියට කොහොමද මේක ඩ්‍රෙස් කරන්නේ කියන එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට විදි තුනක් පෙන්වන්න මේක ටයි කරගන්නේ කොහොමද කියලා. රයිට් යාළුවනේ ඉතින් ෆස්ට් විදිය තමයි ඔයගොල්ලෝ මේ බන්ධාන එක මෙහෙම දෙකට ෆෝල්ඩ් කරලා හොඳට මේ විදියට මම පෙන්නනවා මෙතන හොඳට රෝල් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මම මෙතන පෙන්නනා වගේ ඔයගොල්ලන්ගේ දාන normal ring එකක් තමයි මම මෙතන use කරන්නේ. ඉතින් මෙතන වීඩියෝ එකේ පේනවා ඇති ඔයගොල්ලන්ට බන්ධාන එකේ අර ends දෙක මෙහෙම ring එක අස්සෙන් දාන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක තමයි first look එක. රයිට් යාළුවනේ ඉතින් දෙවෙනි විදිය තමයි සාමාන්‍ය ඔයගොල්ලෝ ෂූ එකක ලේස් එක ටයි කරන විදිය same thing මෙතනත් ඒ වගේම ෂූ එකේ ලේස් එක ටයි කරන විදියටම තමයි බන්ධාන එක ටයි කරන්න තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් casual look එකකට වගේ මේ knot එක හොඳයි. රයිට් යාළුවනේ ඉතින් තුන්වෙනි විදිය තමයි ඔයගොල්ලෝ normally ටයි එකක් ටයි knot එක දාන විදියටම මේ බන්ධාන එකෙත් එක පැත්තක් දිගට අරගෙන එක පැත්තක් කොටට අරගෙන ටයි එක දාන විදියටම ටයි knot එක දාන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි try කරලා බලන්න ඔයගොල්ලෝ. රයිට් ඉතින් මම පෙන්නුවා බන්ධාන එකක් කොහොමද ස්ටයිල් කරන්න කියලා විදි තුනක්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඉතින් ඔයගොල්ලෝ මේ ෆැෂන් එකට කැමති වුණාද නැත්නම් යාළුවෝ කොහොමද ඔයගොල්ලන්ට ට්‍රීට් කරේ මේ ෆැෂන් එක කරන් ගියාට පස්සේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක්.